ඉතින් ඔයාලා හිතනවද 2025 වෙන මේ අවුරුද්දේ ක්‍රිප්ටෝකරන්සි වලට ඉන්වෙස්ට් කරන එක ඇත්තටම රිස්ක් එකක්ද එහෙම නැත්නම් රිවෝඩ් එකක්ද? ඉතින් නැවත නැවතත් කියනවා වගේ මම ආදරෙන් පිළිගන්නවා මගේ Jude Explores YouTube channel එකට. ක්‍රිප්ටෝකරන්සි කියන්නේ ඉතින් ඇත්තටම මගේ YouTube channel එකේ මම කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඇත්තට මම මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා ක්‍රිප්ටෝකරන්සි කියන්නේ highly volatile, highly risky market එකක්. මේ highly volatility එකක් තියෙන market එකට ඔයාලා ඇවිල්ලා ඔයාලගේ තියෙන සල්ලි නාස්ති කරගන්න එපා මේ field එක ගැන නොදැන. මේක ඇත්තටම ඔයාලට දෙන warning එකක්. මම ඇත්තටම ඔයාලත් එක්ක කතා කරන්න කැමතියි මේ 2025 තියෙන ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන අවදානම සහ ඔයාලට coins buy කරන්න තියෙන opportunities මොනවාද සහ ඒ වගේ තියෙන risk එක මොනවාද සහ reward එක මොනවාද මේ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් share කරන්න කැමතියි. 2024 කියන්නේ හැමෝම කතා කරලා තියෙච්ච දෙයක් තමයි හරියට නොවැම්බර් මාසයේ 25 වෙනිදා Bitcoin එකට තියෙන අගය ඩොලර් ලක්ෂ දක්වා යයි කියන්නේ. චුට්ටක් ක්‍රිප්ටෝ වල තියෙන හිස්ටරි එක බලමු. 2021 ගිහිල්ලා බලමු අපේ ක්‍රිප්ටෝ මාකට් එකේ Bitcoin එකේ අගය කොතනද සහ ඒ මාකට් එකේ තියෙන ස්ට්‍රැටජි එක කොතනද ඇනලිසිස් එක මොකක්ද කියලා. හරි දැන් ඔයාලට පේන ඇති මගේ chart එක. මම දැන් මේ ඉන්නේ Bitcoin chart එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක් full screen දාගන්නම්. ඒතර ඔයාලට පොඩ්ඩක් මේකේ major view එක පේනවා. right අපි චුට්ටක් BTC වල history එක චුට්ටක් analyze කරලා බලමු. මේකේ depth එක කොච්චරක්ද ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මම කිව්වා වගේ 2021 අප්‍රේල් මාසේ crash එකක් වෙලා තියෙනවා Bitcoin වල. අපි බලමු ඒකේ කොහොමද percentage එක කියලා. ඔව් 55 crash එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් Bitcoin 146ක increase එකක් වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ හරියටම 2021 ජුලයි ඉඳන් පේනකි 2021 නොවැම්බර් මාසයේදී Bitcoin එක peak වෙලා තියෙනවා. ඒකට ඒ වෙද්දි Bitcoin එකේ price එක 68373යි USD. ඉතින් ඇතරමට පෙන්වන්න උමනාව තිබ්බේ මේ මෙතන ඇතර ඔයාලට පේනවා ඇති මෙතන වැදගත් දෙයක් තියෙනවා මේ Bitcoin chart එකේ. මේ history එක හරියටම බැලුවොත් එහෙම මෙතන තියෙනවා double top pattern එකක්. ඉතින් මේ වගේ double top pattern එකක් එනවා කියන්නේ ගොඩක් දුරට probability එකක් තියෙනවා market එක crash වෙන්න. මෙන්න මේ විදිහට. මේ වෙච්ච crash එක මේ market crash එක වලට පේනවා ඇති හරියටම 2021 නොවැම්බර් ඉඳන් 2022 නොවැම්බර් වෙනකන් හරියටම අවුරුද්දක් Bitcoin crash වෙලා තියෙනවා. 178ක crash එකක්. ඉතින් ඔයාලා පේනද නැවතත් මේ Bitcoin එක 2023 ජනවාරි ඉඳන් තමයි මේක up movement එක ගිහින් තියෙන්නේ. හරියටම 369ක් 2024 මාර්ච් වෙනකොට මේක $73,000 වලට Bitcoin එක reach වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම Bitcoin එකේ සිද්ධ වෙලා තියෙන history එක. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන්
මෙන්න මේ බොටම එක අල්ලගත්තා නම් මොන වගේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්ද, මොන වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් මෙන්න මේ රීච් එකේදී, මේ ඉන්ක්‍රීස් එකේදී, මේ මාකට් ඉන්ක්‍රීස් එකේදී අපිට ගන්න පුළුවන් ප්‍රොෆිට් එක කොච්චරද කියලා නිකන් බලමු. මේක උදාහරණයක් විදියට පිටු මේ හරියදී $1000 වගේ ඉන්වෙස්ට් කරලා තිබ්බනම්, කියන්නේ 2022 නොවැම්බර් මාස වෙනකොට අපි නිකන් රෆ්ලි කැල්කුලේට් කරලා බලමු. $1000 වගේ ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඔයාලා 2024 මාර්ච් වෙනකොට 359% ඉන්ක්‍රීස් එකක්. ඉතින් මේ වෙලෙ මම මේ ඔයාලට කියන්නේ කිසිම ලෙවරේජ් එකක් නැතුව නිකන් ඉන්වෙස්ට්මන්ට් එකක් විතරයි. නිකන් බලමු $1000 ඉන්වෙස්ට් කරාම 359%, $3,590 equivalent to 1.1 million වගේ ඔයාලට ගේන් එක ගන්න තිබ්බා මෙන්න මේ පීක් වෙච්ච වෙලාවේ. ඉතින් මේක තමයි ඇත්තට බිට්කොයින් එකේ ඉන්වෙස්ට් කරන්න තියෙන වටිනාකම. අපි ටිකක් රීප්ලේ කරලා බලමුද මාකට් ක්‍රෑෂ් එක 2021 කොහොමද වෙලා තියෙන්නේ කියලා. 2021 වෙලා බලමු නිකන්. බලපේන ඇති මෙතන හරියටම ඩබල් ටොප් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා මාකට් එකේ. මේක ගොඩාක්ම හොඳ පැටර්න් එකක්, ට්‍රේඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මාකට් ක්‍රෑෂ් එක වෙන විදිහ. ඉතින් මම ටිකක් මේ වීඩියෝ එක පෝස්ට් කරන්න. මෙතන පොඩි දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. මේක ඇත්තට ගොඩක් වටින දෙයක්. ඔයාලට පේනවා ඇති 2022 හරියටම 2022 ජනවාරි 24 පටන් ගත්ත පැටර්න් එකක්. මේක හරියටම එන්ඩ් වෙලා තියෙනවා 2022 අප්‍රේල් මාසේ 11 වෙනිදා. මේකට අපි කියනවා බෙයා ෆ්ලෑග් එකක් කියලා. මේ වගේ බෙයා ෆ්ලෑග් එකක් එන්නේ සාමාන්‍යයෙන් මාකට් එක මෙන්න මේ විදිහට උඩට ගිහලා ඩවුන් ක්‍රෑෂ් එකක් එන්න තියෙන chance එක වැඩි. ඉතින් මේක තමයි බෙයා ෆ්ලෑග් එකක් කියලා තමයි කියන්නේ. රයිට්, අපි බලමු නැවතත් මාකට් එක. මේජර් බෙයා ෆ්ලැග් එකක් හදලා මේ වගේ ඩම්ප් එකක් මාකට් එකට වෙන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට පේනවා ඇති මම මේ ඉන්නේ හරියටම වීක්ලි කැන්ඩල් දාගෙන. ඉතින් මෙතන මේ වීක්ලි කැන්ඩල් එක සාමාන්‍යයෙන් බෙයා පැටර්න් එකක් හැදෙනවා කියන්නේ බෙයා ෆ්ලැග් එකක් හදනවා කියන්නේ ඒක ලොකු possibility එකක් තියෙනවා downward trend එකක් යන්න. එතකොට ඔයාලට පේනවා මාකට් කන්සොලිඩේෂන් එකක් වෙනවා හරියටම 2022 ජූනි ඉඳන්
ඔයාලට පේනද මේ මාකට් එක මම පෝස් කරන්න හරියටම 2020 ජූන් ඉඳලා 2023 පෙබරවාරි වෙනකම්ම මේ මාකට් එකේ ලොකු කොන්සන්ට්‍රේෂන් එකක් වෙලා තියෙනවා. ඉතින් දවස් විදියට ගත්තොත් දවස් 266ක කොන්සල්ටේෂන් එකක් වෙලා තමයි මේ මාකට් එක ඉන්ක්‍රීස් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මම කරන්ට් සිටුේෂන් එක ගැනත් ඔයාලත් එක්ක ඩිස්කස් කරනවා. ඉතින් මට මේ එක්සැම්පල් විතර ඔයාලට පෙන්වන්න උවමනා තිබ්බේ. රයිට් මම මෙතනින් වීඩියෝ එක ටිකකට පෝස්ට් කරනවා. මොකද මට මේකේ හිස්ටරි එක විතර ඔයාලට පෙන්වන්න උවමනා තිබ්බේ. කොහොමද මේ කොන්සල්ටේෂන්ස් උනේ, කොහොමද බෙයා ෆ්ලැග්ස් හැදුනේ මේ මාකට් එක, කොහොමද ඩ්‍රොප් උනේ, ඩබල් පැටර්න්ස් කොහොමද, ඩබල් ටොප් පැටර්න්ස් කොහොමද ක්‍රියේට් වෙලා තියෙන මාකට් එකේ, ඒ වගේම මොන වගේ පර්සන්ටේජ් එකකින්ද මේ බිට්කොයින් ක්‍රෑෂ් උනේ සහ කොන්සල්ටේෂන් ටයිම් පීරියඩ් එක කොච්චරද. හරි, ඔයාලට පේනවා ඇති මම තාමත් වීක්ලි කැන්ඩල් පැටර්න් එකක ඉන්නේ. ඉතින් මෙතන වීක්ලි කැන්ඩල් පැටර්න් දාන එක හොඳයි. ඒතර ඔයාලට මේජර් view එකක් මේක බලා ගන්න පුළුවන් බිට්කොයින් එක කොහොමද මේ මාකට් එක හැසිරලා තියෙන්නේ කියලා. ඉතින් රයිට් මේ මාකට් එකේ කරන්ට් සිටුේෂන් එක චුට්ටක් ඇනලයිස් කරලා බලමු. සිම්පල් ඇනලිසිස් එකක් කරලා බලමු. ඔයාලට පේනවා ඇති මම මෙතනින් දාගෙන තියෙනවා ගොඩක් big trend line එකක්. මෙන්න මේක ඇවිල්ලා 2021 ඒප්‍රිල් පීක් එක සහ 2021 නොවැම්බර් පීක් වල, ඒ වගේම 2024 මාර්ච් පීක් වෙච්ච ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඉතින් ඔයාලට මම මේක ආයෙ ඇඳලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට 2024 මාර්ච් පීක් එක. ඒ වගේම ඔයාලට පේනවා මෙතනින් හරියටම 2025 මාර්ච් 10 වෙද්දී හරියට මේ ට්‍රෙන්ඩ් ලයින් එක උඩින් මාකට් එක බවුන්ස් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මේක වෙලා ගොඩක් මේජර් ඉම්පෝර්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මාකට් එකේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක 2021 රෙසිස්ටන්ට් එකක් විදියට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම 2021 නැවතත් නොවැම්බර් මාසෙ වෙනකොට රෙසිස්ටන්ට් එකක් විදියට ඇඩ් කරලා තියෙනවා. 2024 මාර්ච් වෙනකොට මේක රෙසිස්ටන්ට් එකක් විදියට ඇඩ් කරලා මාකට් එක ආපහු ක්‍රෑෂ් වෙලා තියෙනවා. 2024 නොවැම්බර් වෙද්දී හරියටම මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා තියෙනවා. ඉතින් මේ බ්‍රේක් කරපු ට්‍රෙන්ඩ් ලයින් එක නැවතත් පීක් වෙලා තියෙන්නේ හරියටම මාකට් එක $1000 මේ බ්‍රේක් වෙච්ච ට්‍රෙන්ඩ් ලයින් එක හරියටම ඔයාලට පේනවා ඇති මාකට් එක පීක් වෙලා තියෙන්නේ 109k වල. $109k වෙනකම් මේ මාකට් එක වෙලා තියෙනවා. තුර නැවතත් ඔයාලට පේනවා ඇති මාකට් ක්‍රෑෂ් එකක් වෙලා තියෙනවා. ඒක percentage wise බලමු 29ක ක්‍රෑෂ් එකක් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ වැදගත්කමක් තියෙනවා. මම දැන් මාකට් එකේ කරන්ට් සිටුේෂන් එකේ ඉන්නේ හින්දා මම ඔයාලට පෙන්නන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකකින් හරියට මේ මාකට් එකේ බවුන්ස් එකක් අරන් තියෙනවා. ඒ කියන්නේ මේක මෙතනින් මේ තැන් වලින් මේ මාකට් එක රෙසිස්ටන්ස් විදියට ඇඩ් කරපු එක මේ
මෙතනින් හරියටම මේ මාකට් එකට සපෝට් එකක් වෙලා තියෙනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක. ඉතින් මේක තමයි මේ මොහොතේ කියන්නේ මේ කරන්ට් සිටුේෂන් එකේ ගන්න පුළුවන් වැදගත්ම පොයින්ට් එක. එතකොට අපි ටිකක් මේක ස්ක්‍රීන් එක ක්ලියර් කරලා මම අර තව දෙයක් පෙන්නන්නම්. මේ ෆිබ් එකත් අයින් කරලා නැවතත් මම ඔයාලට ෆිබ් එක දාලා පෙන්නන්නම්. මාකට් එකේ කන්සෝලිඩේෂන් ෆේස් එකේ ලෝවස්ට් පොයින්ට් එකේ ඉඳන් টপ පොයින්ට් එකට දැම්මොත් ෆිබ් එක හරියටම ඔයාලට පේනවා ඇති 78000 ඉඳන් 76000 තියෙන ගැප් එකේ හරියට මේ ගෝල්ඩන් පොකට් එකේ තමයි මේ මාකට් එක හරියටම බවුන්ස් බෑක් කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම කන්ෆ්ලුවන්ස් වෙන තැනක් මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි මේ ෆිබ් එකයි. ඉතින් මේක ගොඩාක් වැදගත් පොයින්ට් එකක් BTC වල. ඉතින් මේ මාකට් එක හරියට මෙතනින් සපෝට් එකක් ගත්තට මම කියන්නේ හරියටම මේ මාකට් එක බවුන්ස් බෑක් වෙලා මෙහෙම දිගටම යයි කියලා. ඒකට අපිට හොඳ ෆේල්ස් මනි ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය නැහැ. මොකද මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින්ස් කඩාගෙන යන අපිට ලොකු රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ රෙසිස්ටන්ට් එක කැඩුනොත් මාකට් එක බවුන්ස් වෙලා අපිට සාමාන්‍ය ටාගට් පොයින්ට් එකක් විතර 138k වෙනකම් මේ මාකට් එක රීච් වෙන්න පුළුවන්. ඉතින් තමයි නැවතත් අපිට බවුන්ස් බෑක් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මේ ස්ට්‍රක්චර් එක පේනද? මේක තමයි අතර මාකට් එකේ තියෙන කරන්ට් සිටුේෂන් එක. මේජර් ට්‍රෙන්ඩ් ලයින් එකකින් බවුන්ස් බෑක් වෙලා තියෙනවා. අපිට මේ ලෙවල්ස් ටික චුට්ටක් බලන් ඉන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම මේ টপ ලෙවල් එක টপ ලෙවල් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරනකම් අනිවාර්යයෙන් මේක බ්‍රේක් කරන්න ඕනේ. මාකට් එක කන්සල්ටේෂන් එකක් වෙලා එහෙම නැත්නම් බුල් ෆ්ලැග් එකක් හදලා මාකට් එක රීච් වෙන්න ඕන. ඉතින් මේ මාකට් එක ක්‍රෑෂ් වෙන අපි චුට්ටක් මේකට තියෙන සාධක ටිකක් බැලුවොත් අපි පොඩ්ඩක් මේක ඩේලි කැන්ඩල්ස්ටික්ස් වලට මාරු කරලා බලමු මාකට් එක. ඔයාලට පේන ඇති නැවතත් මෙතන මේ ඩබල් টොප් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා මාකට් එකේ. මේක ඇවිල්ලා චුට්ටක් බෙයාරිෂ් සෙනාරියෝ එකක් මාකට් එකට. මේ සමහර මේ ඩේලි කැන්ඩල්ස් වල මේ වගේ ඩබල් টොප් එකක් හැදෙනවා කියන්නේ පොසිබිලිටි එකක් තියෙනවා මාකට් ක්‍රෑෂ් වෙන්න. ඉතින් ඒක ඇත්තටම වෙලා තියෙනවා මේ ක්‍රෑෂ් එක. ඒත් අපිට හරියටම ප්‍රෙඩික්ට් කරන්න බැහැ. මෙන්න මේ සපෝට් එක කැඩෙන එක. මෙන්න මේ සපෝට් ලයින් එක කැඩෙන එක අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ මාකට් එක බෙයාරිෂ් කියලා. ඉතින් දැනට මගේ සජෙෂන් එක විදියට නම් මම කියන්නේ තාමත් BTC බුල් රන් එකක තියෙන්නේ. ඉතින් අපි බලමු චුට්ටක් හරියට මේ ලෙවල්ස් ටික අපි චුට්ටක් හරියට මැලට් එකේ ඉන්න ඕනේ ලෙවල්ස් ටික කීපයක් තියෙන්නේ. එතකම් කිසිම ෆියුචර් ට්‍රේඩ්ස් වලට අපිට දැනට එන්ටර් වෙන්න බැහැ. රයිට් ඕකේ අපි බලමු දැන් හරියට මේ DCA එහෙම නැත්නම් ඩොලර් කොස්ට් ඇවරේජ් මෙතඩ් එක කොහොමද ඒ කන්සෙප්ට් එක අපි කොහොමද මෙතනට මේ BTC වලට ඇප්ලයි කරන්න කියලා. ඒක වල පේනවා ඇති මම නැවතත් මේක වීක්ලි chart වලට දාගෙන ඉන්නේ Bitcoin තමයි මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්නේ. ඉතින් සල්ලාම කිව්වොත් එහෙම මේ DCA මෙතඩ් එකකින් වෙන්නේ අපි හිතමු මාකට් টොප් එකේදී අපි උදාහරණයක් විදිහට ඔයාගාව $1000 තියෙනවා BTC වල ඉන්වෙස්ට් කරන්න. මේක සාමාන්‍ය ආසන්න විදිහට ලක්ෂ 3ක් විතර. රයිට්. ඔයා දැන් ප්ලෑන් කරගෙන ඉන්න මේ ලක්ෂ 3 2021 ඉන්වෙස්ට් කරන්න. රයිට්. ඔය මුලින්ම මේ මාකට් টොප් එකේදී තමයි ඉන්වෙස්ට් කරන්නේ යම් කිසි මුදලක්. අපි නිකන් උදාහරණයක් විදිහට ගමු $100. right.
මාකට් එක ඩ්‍රොප් වෙනවා. රයිට්. මේ DCA කරනවා කියන කන්සෙප්ට් එක තමයි සල්ලම් කිව්වත් මාකට් එක ඩ්‍රොප් වෙන්න ඔයා මාකට් එකේ තියෙන කොයින්ස් බයි කරන එක. කියන්නේ දැන් টොප් එකේදීවා $100ක් දාලා බයි කරොත් ඔයා නැවතත් 42,000 එහෙම නැත්නම් 40,000 රේන්ජ් එකේදී නැවතත් ඔයා $100 දානවා ඉන්වෙස්ට් කරනවා. ඒතර මේ DCA කරන ස්ටයිල් එකකින් වෙන්නේ මේ කන්සෙප්ට් එකකින් වෙන්නේ ඇත්තටම ඔයාලගේ වගේ තියෙන එන්ට්‍රි ලෙවල් එක පහළට ගන්න පුළුවන්. රයිට්. කියනවා මෙතනින් $100 දැම්මොත් 64,000 වලින් නැවතත් 40,000 වලින් $100 දැම්මොත් ඔයාගේ එන්ට්‍රි ලෙවල් එක සාමාන්‍ය මෙන්න මේ රේන්ජ් එකට එනවා. 52,000 රේන්ජ් එකට විතර එනවා. නමුත් වැලියු එක $200. මේ මාකට් එක ඩ්‍රොප් වෙන්න ඔයාට කැමති ප්‍රමාණවල වලින් ඔයාට බයි කරන්න පුළුවන්. මම කතා කරන්නේ ස්පොට් එකේ ෆියුචර් රේට්ස් නෙමෙයි මම ඔයාලට මේ කියන්නේ. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් දකින විදිහට තමයි මම මේ ඔයාලට කියන්නේ. මම අතරම ඔයාලට මේ කියන්නේ ඉන්වෙස්ටිං මෙතඩ් එකක්. ඉතින් මේ මෙතඩ් එක යූස් කරලා ඔයාලට මාකට් එකේ ඕනම තැනකදී ඕනම වෙලාවක වැලියු එකක් දාලා ඔයාලට ඩොලර්ස් දාලා බයි කරන්න පුළුවන් මාකට් එකේ. නමුත් ඔයා මේ එන්ට්‍රි ලෙවල් එක පල්ලෙහාට ගන්න නම් ඔයා අනිවාර්යෙන් මේ ඩොලර් කොස්ට් මෙතඩ් එක අනිවාර්යෙන්ම යූස් කර යුතුමයි. එහෙම නැතුව ඔයාට මේ එන්ට්‍රි ලෙවල් එක පල්ලට ගන්න බෑ. ඔයාට ලොකු කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනවා මේ එන්ට්‍රි ලෙවල් එක පාස් කරගෙන මාකට් එක টොප් වෙනකම්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙතනින් ඔයා සාමාන්‍ය $100ක් දානවා. නැත්නම් ඔයා බිට්කොයින් වලට ඉන්වෙස්ට් කරන්නේ නැහැ. මාකට් එක ගොඩාක් ඩ්‍රොප් වෙනවා. මොනවාෙන් ඩ්‍රොප් වෙලා 15 වෙනකන්ම ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒ දැන් ඔයා දාපු $100 එහෙමම දිනා මාකට් එකේ ස්පොට් එකේ. දැන් ඔයාලට ඇතිවෙන ප්‍රශ්නේ මොකක්ද? මෙන්න මේ එන්ට්‍රි ලෙවල් එක බලන්න හරියටම 64,000 වල දාපු $100 ඔන්න ඔය එන්ට්‍රි ලෙවල් එක පාස් වෙනකම් ඔයාට ඉන්න ඕනේ මෙන්න මේ මාකට් එකෙන් ප්‍රොෆිට් ගන්න. ඒ කියන්නේ ඔයා මෙන්න මේ කාලාන්තරයේම බලන් ඉන්න ඕනේ මේ මාකට් එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න. එහෙම නැත්නම් බ්‍රේක් ඉවන් බිට්කොයින් ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න. ඉතින් මේ ස්ට්‍රැටජි එකටම අපි ඩොලර් කොස්ට් ඇවරේජ් කරොත් වෙන්නේ මාකට් එක ඩ්‍රොප් වෙනවත් එක්කම ඔයා ලෙවල්ස් පල්ලෙහාම බයි කරන්න වෙන්නේ. ඔයාගේ එන්ට්‍රි ලෙවල් එක පල්ලෙහාට එනවා. එතකොට ඔයා සාමාන්‍යයෙන් මාකට් එකේ බොටම් එක රීච් වෙද්දි සාමාන්‍යයෙන් ඔයා උදාහරණයක් විදිහට $600 වගේ දාලා තියෙනවා නම් එන්ට්‍රි ලෙවල් එක සාමාන්‍යයෙන් 27,000 30,000 රේන්ජ් එකට උනත් ඔයාට ගන්න පුළුවන්. ඊට වැඩිය පල්ලෙහාට උනත් ඔයාට 25,000 රේන්ජ් එකේ උනත් ගන්න පුළුවන්. ඒකර මේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරන එකේ වාසිය ඔන්නෝක තමයි. ඉතින් ඒකයි මම කියන්නේ රිස්ක් ෆ්‍රීලි ඔයාට මේ කන්සෙප්ට් එක යූස් කරලා ලේසියෙන්ම ඔයාලගේ එන්ට්‍රි ලෙවල්ස් පල්ලෙහාට අරගෙන මේ ට්‍රේඩ් එක වින් කරන්න ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා. රයිට්. හරි. ඔයාට මේ DCA මෙතඩ් එක මේ මාකට් එකේ කරන සිටුේෂන් එකේදී උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එක ගොඩාක් රිස්ක් ෆ්‍රී ලෙස් රිස්ක් එකක් තියෙන මේ BTC වල විශේෂයෙන්ම මේ BTC වලට ඉන්වෙස්ට් කරන මොඩල් එකක් මම කිව්වේ. ඉතින් ඔයාලට පුළුවන් උදාහරණයක් විදිහට $1,000 ඔයාලගේ තියෙනවා නම් BTC වලට වෙන් කරලා ඔයාලට පුළුවන් මේ වගේ ලෙවල්ස් වලින් ඒ කියන්නේ ඉස්ලාම 87,000 61,000 42,000 ඒ වගේම තව පල්ලෙහාට ගියොත් මාකට් එක 23,000 මේ වගේ ලෙවල්ස් හතරක් එහෙම නැත්නම් පහක් හෝ හයක් වුණත් කමන්නේ ඔයාලට
මේ වගේ ලෙවල්ස් ඇඩ් කරගෙන ලිමිට් ඕඩර්ස් දාගෙන Binance or Bybit ඒ වගේම ඔයාලා යූස් කරන ඕනම එක්ස්චේන්ජ් එකක ලිමිට් ඕඩර්ස් දාගෙන තියාගෙන මෙන්න මේ විදිහට buy limits දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ levels මේ වගේ limit orders දාගෙන market එක කිසිම ප්‍රශ්නයක් නැහැ කොච්චර crash වුණත් මේ වගේ market crash එකක් ගියොත් ආයේ නැවත 15000 වල market crash එකක් ගියත් ඔයා buy කරලා තියෙන මේ coins හැම position වලින්ම ඒ කියන්නේ වාගේ entry level එක කවදාවත් 87000 වල නම් ඒ කියන්නේ freeze වෙලා නැහැ මොකද මේ පල්ලෙහාන් buy limits දාලා තියෙන නිසා වාගේ entry level එක අනිවාර්යෙන්ම ඔයාලා ඒ කියන්නේ පල්ලෙහාන් buy කරන ඒ කියන්නේ dollars buy කරන ඩොලර් වලින් buy කරන ප්‍රමාණය අනුව තමයි මේ entry level එක decide වෙන්නේ. ඉතින් ඔයා පල්ලෙහාට යන්න market එක පල්ලෙහාට යන්න ඔයා buy කරන ප්‍රමාණය වැඩි වෙන තරමට market එකේ තියෙන entry level එක ගොඩක් පල්ලෙහාට යනවා. ඉතින් මේ system එකෙන් ඔයාලට 20000 25000 range එක උනත් මේ entry level එක අරගෙන market එක කොයිම හෝ මොහොතක අප් වෙද්දී ඔයාලට profit අරගෙන profit එක ඒ කියන්නේ හොඳ gain එකක් එක මේ long trade එක close කරගන්න පුළුවන්. ඉතින් මේ concept එක ගැන ඔයාලට මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් suggestion එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ DC model එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඇත්තට මම roughly ඔයාලට calculate කරලා මම ඒකයි මම පෙන්වුවේ කොහොමද මේ DC model එක apply කරන්නේ මේ වගේ investment module එකකට යද්දී. ඉතින් මීට වැඩි deep information එකක් ඔයාලට ඕන නම් comment එකක් දාන්න මම නැවතත් තව වීඩියෝ එකකින් ඔයාලට මේ dollar cost average එක හරියටම කරන්නේ කොහොමද කියලා මම ඔයාලට වෙන වීඩියෝ එකකින් ගෙනත් දෙන්නම්. මේ volatility එක තමයි ඇත්තටම මම ඔයාලට මේ වීඩියෝ එකේදී මුලින්ම කියපු risk එක. cryptocurrency වලට invest කරන්න idea එකක් තියෙන ඔයාලට මම මේ කියන්නේ. ඔයාලත් මේ market එක research කරලා බලන්න, analyze කරලා බලන්න මේකේ තියෙන ඇත්තම volatility එක කොච්චරද කියලා.